The simple answer is you absolutely can. EV වාහනයක් අන්ඩර් වොෂ් කරන එක perfectly safe. ඒක ඇත්තටම recommended දෙයක්. ගොඩක් high voltage components වල කියන්නේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා under carriage එකේ battery එකයි motor control එක අනිත් කියන්නේ high voltage components ඔක්කොම mount කරලා එන නිසා වාහනේ අන්ඩර් වොෂ් කරන්න බෑ, අන්ඩර් වොෂ් කරන්න හොඳ නෑ කියලා. හැබැයි ගොඩක් high voltage components water resistance rating එකක් එක්කන්නේ. ගොඩක් ඒවා IP67 rating එක තියෙනවා. IP67 rating එක කියන්නේ object එකක් වතුර මීටර එකක් ගැඹුර වතුරේ විනාඩි 30ක් සබ්මර්ජ් කරලා තියන්න පුළුවන් වතුර ඇතුළට යන්නේ නැතුව. ඉතින් මේ ගොඩක් components, ඒ කියන්නේ හැම component motor control එක, motor එක, drive motor එක, power battery එක ඔක්කොම එන්නේ water resistance rating එකත් එක්ක. සහ මේ කියන්නේ high voltage connectors වල cables වලත් ඒ කියන්නේ connect වෙන තැන් වලත් rubber seals ඔක්කොම එනවා. ඒ කියන්නේ ඔක්කොම resistance rating එක තියෙනවා. දැන් අපි පුළුවන් නම් ඒ කියන්නේ high pressure අල්ලන්න නැතුව ඒ කියන්නේ high volume low pressure වතුරෙන් හේදුවා නම් තමයි ඒ කියන්නේ ඒක වැඩියෙන් recommend කරන්න පුළුවන්. මොකද මේ ඒ කියන්නේ සාමාන්‍ය seals ගාවට එක දිගට වතුර අල්ලන් හිටියාම ඒ කියන්නේ IP67 rating එක තිබ්බට අපි high pressure water අල්ලන් හිටියොත් එහෙම වතුර යන්න පුළුවන් ඇතුළට. ඒක avoid කරන්න අපිට ඒ කියන්නේ වාහනේ high pressure නැතුව low pressure high volume වතුරකින් හොදන්න පුළුවන්. ඇත්තටම හොදන එක recommended. මොකද මඩ ඊට පස්සේ දූවිලි අනිත් grime එක accumulate වෙන එකෙන් වෙන්නේ මේ කාලෙත් එක්ක වාහනේ corrosion වලට එක මග පාදනවා. ඒ හින්දා under wash කරන්න ඕනේ. ඒක ඇත්තටම recommended දෙයක්. ඉතින් අර මං කිව්වා වගේ EVs engineer කරලා තියෙන්නේ water resistance rating එකක් එක්ක. ඒ හින්දා ඒක වාහනේ යට හොදන්න පුළුවන්. under body wash එකක් කරන්න පුළුවන්.